ආයුබෝවන් අපූර්ව ලෝකයේ ප්‍රේක්ෂකයන් හැමෝටම. මරණය කියන්නේ වෛද්‍ය විද්‍යාවට සහ විද්‍යාඥයින්ට තාමත් සම්පූර්ණයෙන් විසඳන්න බැරි වුණු අභිරහස් සහගත විෂයපතයක්. හදවත නතර වුණු සැනින් මිනිසෙකු මිය යනවා කියලා ඔබ හිතනවා නම් ඒක සම්පූර්ණ සත්‍ය නෙවෙයි. මරණය කියන්නේ මොහොතක සිදුවන දෙයකට වඩා ශරීරය තුල සිදුවන සංකීර්ණ ක්‍රියාවලිදාමයක්. අද අපූර්ව ලෝකයේ තුලින් අපි විමර්ශනය කරන්නේ මරණයේ අභිමුව මිනිස් මොළය සහ සිරුර ඇතුලේ සිදුවන ඒ අద్භූත විද්‍යාත්මක රහස පිළිබඳවයි. සායනික මරණය සහ ජෛව විද්‍යාත්මක මරණය. විද්‍යාත්මකව මරණය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි වැන්න සායනික මරණය, ක්ලිනිකල් ඩෙත්. මෙහිදී සිදුවන්නේ හදවතේ ක්‍රියාකාරීත්වය සහ හුස්ම ගැනීම නතර වීමයි. හැබැයි මේ වෙලාවෙදිත් මොළේ සෛල පණ පිටින් පවතිනවා. දෙවැන්න ජෛව විද්‍යාත්මක මරණය, බයොලොජිකල් ඩෙත්. මෙහිදී මොළයට ඔක්සිජන් ලැබීම නතර වීම නිසා සෛල මිය යන්න පටන් ගන්නවා. මේ අවස්ථා දෙක අතර පවතින කෙටි කාලයේ ඇතුලේ මිනිසෙකුට අමුතුම අත්දැකීම් රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොළයේ විදුලි කුණාටුව. මෑතකදී සිදු කළ පර්යේෂණවලදී විද්‍යාඥයින් පුදුමයට පත් කරපු කරුණක් හෙළි වුණා. ඒ තමයි හදවත නතර වී තත්පර කිහිපයක් යනතුරු මොළය තුල දැවැන්ත විදුලි ක්‍රියාකාරීත්වයක් දකින්න ලැබීම. මේ හඳුන්වන්නේ ගැමා තරංග ලෙසයි. සාමාන්‍යයෙන් මිනිසෙක් අවදීන් ඉන්නවට වඩා 10 ගුණයක වේගයකින් මේ තරංග ක්‍රියාත්මක වෙනවා. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේ දැවැන්ත විදුලි කුණාටුව නිසා තමයි මිය යන පුද්ගලයාට Tamanගේ මුළු ජීවිත කාලයම තත්පර කිහිපයක් ඇතුළත රූප රාමුවක් වගේ පෙනෙන්න ගන්න කියලා. ස්වභාවික මද්‍රව්‍යයක රහස මරණයට මොහොතකට කලින් අපේ මොළයේ තියෙන පීනියල් ග්‍රන්ථිය මගින් DMT නැමැති ප්‍රබල රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරන බව පැවසෙනවා. මේ ස්වභාවිකව ශරීරය තුළ නිපද වෙන මද්‍රව්‍යයක් වගේ දෙයක්. මේ රසායනිකය නිසා මිනිසාට කාලය සහ අවකාශය පිළිබඳ හැඟීම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. තත්පර කිහිපයක් ගත වුවත් එය මිය යන පුද්ගලයාට පැය ගණනාවක් වගේ හැඟීමක් ඇති කරන්නේ මේ නිසයි. මරණයේදී දැනෙන අමුතු සංසුන භාවයට සහ දර්ශන පෙනීමට මේ DMT රසායනිකය ඍජුවම බලපානවා. ශ්‍රවණේන්ද්‍රිය අවසාන සම්බන්ධතාවය. විමර්ශනවලට අනුව මිනිස් සිරුරේ ඉන්ද්‍රියන් අක්‍රිය වීමේදී අන්තිමටම අක්‍රිය වෙන්නේ ඇසීම, එවත් ශ්‍රවණේන්ද්‍රියයි. පුද්ගලයෙකු සායනිකව මිය ගියත් අවට සිදුවන කතාබහ සහ ශබ්ද ඔවුන්ගේ මොළයට ග්‍රහණය වන බව EEG පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා තමයි මරණාසන්න කෙනෙකුට පිරිත් ඇසීම හෝ ආදරණීයයන් කතා කිරීම ඔවුන්ගේ මනසට සහනයක් වෙන්නේ. ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වුණත් ඔබ කියන දේ ඔවුන්ගේ මොළයට තේරුම් ගැනීමේ හැකියාව අවසාන තත්පරය දක්වා පවතිනවා. උමග සහ ආලෝකය. මරණයට ගිහින් ආපහු බොහෝ දෙනෙක් පවසන පොදු අත්දැකීමක් තියෙනවා. ඒ තමයි අඳුරු උමගක් කෙළවරෙන් පෙනෙන මහා දීප්තිමත් ආලෝක ධාරාව. මේ නිකම්ම හිතේ මවා ගන්න දෙයක් නෙවෙයි. විද්‍යාඥයින් පවසන විදිහට මොළයට ඔක්සිජන් ලැබීම අඩුවීම නිසා දෘශ්‍ය පද්ධතියේ සිදුවන වෙනස්කම් මගින් මෙවැනි ආලෝක ධාරාවක් පෙනෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයෙන් පිටත යනවා වගේ හැඟීමක් ඇති වෙන්නේ මොළයේ ටෙම්පෝරල් ලෝබ් කොටස අක්‍රිය වීම නිසායි. පර්යේෂණාත්මක සාක්ෂි 2022 වසරේදී සිදු කළ පර්යේෂණයකදී අහම්බ ලෙස මිය යන පුද්ගලයෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය EEG යන්ත්‍රයක් මගින් පටිගත වුණා. එහිදී පෙනුගේ හදවත නතර වී තත්පර 30කට පෙර සහ පසු මොළය අතිශය ක්‍රියාකාරී මට්ටමක තිබුණ බව. මේන් තහවුරු වෙන්නේ මරණය කියන්නේ නිකම්ම ප්ලග් එක ගලවන වගේ සරල ක්‍රියාවලියක් නෙවෙයි. එය මොළයේ විසින් සිදු කරන අවසාන මහා මෙහෙයුමයි. මරණයෙන් පසු සෛල ක්‍රියාකාරීත්වය. පුදුමයකට මිනිසෙක් මිය ගියත් ශරීරයේ සමහර සෛල පැය කිහිපයක් හෝ දින කිහිපයක් යනතුරු පණ පිටින් පවතිනවා. පර්යේෂකයන් පවසන විදියට සමහර ජාන zombie genes මරණයෙන් පසුවත් සක්‍රිය වී ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මස්පිඩු සහ සමේ සෛල දින කිහිපයක් යනතුරු ජීවිතත්වයේ පවතිනවා. ඒ වගේම රෝහල් වල අවයව බද්ධ කිරීම සිදු කරන්න පුළුවන් වෙලා තියෙනෙත් ශරීරයේ මිය ගියත් සෛල තවමත් ක්‍රියාත්මක වෙන නිසායි. මරණයේ තාක්ෂණික විසන්ධි වීම. අවසානයේ වශයෙන් ගත්තොත් මරණය කියන්නේ ජීව විද්‍යාත්මක යන්ත්‍රයක් ක්‍රමයෙන් අක්‍රිය වීමක්. මුලින්ම පෙනීම, පසුව ස්පර්ශය සහ අන්තිමටම ශ්‍රවණය නැති වී යනවා. මොළයේ Taman සති සීලුම රසායනික ද්‍රව්‍ය සහ විදුලි බලය වැය කරලා ඒ පුද්ගලයාට මරණයට සූදානම් වෙන්න අවස්ථාව ලබා දෙනවා. මේ ස්වභාවය විසින් මිනිසාට ලබා දෙන්න අවසාන තෑග්ගයක් වගේ. මරණය කියන්නේ කෙලවරක් නෙවෙයි. ඒ ජීව විද්‍යාව සහ මනස අතර සිදුවන අවසාන තාක්ෂණික විසන්ධි වීමක්. අපූර්ව ලෝකයේ තුලින් අද අපි ගෙනාපු මේ විමර්ශනාත්මක කරුණු ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කළා නම් ඒ ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න. මරණය ගැන තවමත් විද්‍යාවට රහසක්ව පවතින කරුණු රාශියක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදීත් කතා කරමු. මෙවැනි විමර්ශනාත්මක වීඩියෝ දිනපතා බලන්න අපූර්ව ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා!